අද අපේ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද ආයුර්වේදික් ડોක්ටර් කෙනෙක් වෙන්නේ කියලා. ගොඩක් කට්ටිය කියන්නේ A levels කරපු ළමයි මගෙන් අහනවා කොහොමද ආයුර්වේදික් ડોක්ටර් කෙනෙක් වෙන්නේ ශ්‍රී ලංකාවේ කියලා. මුලින්ම ඔයා A levels කරන්න ඕනේ බයෝ සයන්ස් වලින්. A levels result වල SED score එක මත ඔයාලා දන්නවා ඔයාලට පුළුවන් කැමති ඩිග්‍රී එකක් සිලෙක්ට් කරගන්න. ආයුර්වේදික් මෙඩිසින් ඩිග්‍රී එක කියන්නේ BAMS Bachelor of Ayurvedic Medicine and Surgery. මේක අවුරුදු 5ක කෝස් එකක්. අවුරුදු 5ක් ඇකඩමික් ඊට පස්සේ 6 වෙනි අවුරුද්දේ වෙස්ටර්න් ડોක්ටර් කෙනෙක් වගේම ඉන්ටර්න්ෂිප් පීරියඩ් එකක් තියෙනවා අවුරුද්දක. මෙන්න මේ අවුරුදු 6ක කාල සීමාව කම්ප්ලීට් කරාම තමයි ඔයාට ලංකාවේ රෙජිස්ටර්ඩ් ආයුර්වේදික ડોක්ටර් කෙනෙක් විදියට රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් SLMC නම්බර් එකක් ගන්න පුළුවන් වෙන්නේ. මේ ඇකඩමික් අවුරුදු 5 ඇතුලේ ආයුර්වේද විෂයන් ඒ වගේම දේශීය කියන්නේ ශ්‍රී ලංකාවේ පාරම්පරික වෙදකම් පිළිබඳව වගේම බටහිර වෛද්‍ය විද්‍යාවේ විෂයනොත් අපිට ඉගෙන ගන්න ලැබෙනවා. මේ ඔක්කොම අවුරුදු 5ක් එක්සෑම්ස් ඔක්කොම ලියලා කම්ප්ලීට් කරාට පස්සේ ක්ලිනිකල් ප්‍රැක්ටිස් එක අවුරුදු 5 ඇතුලේ ක්ලිනිකල් ප්‍රැක්ටිස් එක තියෙනවා. හැබැයි සම්පූර්ණයෙන්ම ක්ලිනිකල් ප්‍රැක්ටිස් එකක් හම්බ වෙන්නේ මේ අවුරුදු 5ක ඇකඩමික් ලයිෆ් එක ඉවර වුණාට පස්සේ. ඉන්ටර්න්ෂිප් එක ඉවර වුණාට පස්සේ තමයි ඔයාලට රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් ලැබෙන්නේ. ඒ වගේම තමයි ආයුර්වේදික් ડોක්ටර් කෙනෙක් විදියට SLAMC නම්බර් එක හම්බුණාට පස්සේ ඊළඟට ඔයාලට යන්න පුළුවන් පාත්වය එක මොකක්ද කියලා සමහර මගෙන් අහලා තිබ්බා. ඒකට එතකොට ඔයා බිස්නස් පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන් නැත්නම් ඔයාගේ ප්‍රොෆෙෂනල් කැරියර් එක ඉස්සරහට මේන්ටේන් කරගෙන යන්න පුළුවන් ආයුර්වේදික් ડોක්ටර් කෙනෙක් විදියට. එහෙමත් නැත්නම් මයිග්‍රේට් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙමත් නැත්නම් ඔයා තව ඉස්සරහට අධ්‍යාපනය ලබන්න කැමති නම් ඒ වගේ ඔයාලට පාත්වේස් ගොඩක් තියෙනවා. මම ඔයාලට කියලා දෙන්නම් ඒ එක එක පාත්වේස් වලට කොහොමද ඔයා යොමු වෙන්නේ කියලා. ඔයාගේ ඩිග්‍රී එකෙන් පස්සේ ඔයාලට පුළුවන් පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකක් කරන්න. එහෙමත් නැත්නම් MSc එකක්, MPhil එකක්, එහෙමත් නැත්නම් PhD දක්වාම ආයුර්වේදික් BMS ඩිග්‍රී එකකින් පස්සේ ඔයාලට යන්න පුළුවන් ඔයාගේ ඇකඩමික් කැරියර් එක දියුණු කරගන්න. එහෙමත් නැත්නම් ඔයාට අයිඩියා එකක් තියෙනවා නම් මම ආයුර්වේදික් ડોක්ටර් කෙනෙක් වුණාට මම මගේම බිස්නස් එකක් ඉස්සරහට කරගෙන යනවා කියලා ඔයාට පුළුවන් හර්බල් ප්‍රොඩක්ට් මැනුෆැක්චරින් ඒ වගේම ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කරන්න, අපේ ට්‍රීට්මන්ට්ස් වලට යොදා ගන්න ඉන්ස්ට්‍රුමන්ට්ස් හදන්න, මේ වගේ කවුරුත් වැඩි හිතන්නේ නැති ලොකු පැත්තක් මේ බිස්නස් සයිඩ් එකේ ආයුර්වේදික් මෙඩිසින් ඇතුලේ තියෙනවා. ඒ වගේම තමයි ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ ගවර්න්මන්ට් මෙඩිකල් ඔෆිසර් කෙනෙක් විදියට ඔයාට පත්වීම හම්බ වෙන ටික කාලයක් ගියත් ඔයාට පුළුවන් තමන්ගේම ප්‍රයිවට් ක්ලිනික් එකක් නැතත් දැන් ලංකාවේ ගොඩක් තැන්වල තියෙනවා ප්‍රයිවට් හොස්පිටල්ස් ඒ වගේම තමයි වෙල්නස් සෙන්ටර්ස් හොටෙල්ස් රිසෝර්ට්ස් වල ඔයාට කන්සල්ටේෂන් ડોක්ටර් කෙනෙක් විදියට වැඩ කරගෙන යන්න පුළුවන්. වෙන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාට ලොකු chance එකක් තියෙනවා ඕස්ට්‍රේලියා, කැනඩා, ඒ වගේම ජර්මන්, UK වගේ රටවල් වල. ඉතින් ගිහිල්ලා ඔයාට ડોක්ටර් කෙනෙක් විදියට ප්‍රැක්ටිස් කරන්න ඉච්චර ලේසි නැහැ. ඒ වුණාට වෙල්නස් සයිඩ් එකේ ලොකු ඉල්ලුමක් තියෙනවා මේ වගේ රටවල් වල. ඒ වගේම තමයි ගොඩක් රටවල් වලට අවුරුදු 2-3ක ක්ලිනිකල් එක්ස්පීරියන්ස් එකක් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඒකෙන් හින්දා හොඳම වැඩේ තමයි ඔයා අවුට් වෙච්ච ගමන්, ඒ කියන්නේ ඉන්ටර්න්ෂිප් එක ඉවර වෙච්ච ගමන් අවුරුදු 2-3ක ක්ලිනිකල් එක්ස්පීරියන්ස් එකක් හදාගෙන ඔයාගේ ස්කිල්ස් වැඩි දියුණු කරගෙන ඒවට ඇප්ලයි කරන එක. මේ කොතනකදී වුණත් ඔයා බය වෙන්න එපා. ඔයාට නොලෙජ් එකයි කොන්ෆිඩන්ස් එකයි තියෙනවා නම් මට මේ දේ කරන්න පුළුවන් කියලා ඔයාට පොඩ්ඩක්වත් බය වෙන්න ඕනේ නැහැ. තරගයක් තියෙනවා කියලා. ඉතින් ඔයාලට තවත් මේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් පහළ කමෙන්ට් එකක් දාන්න. මම ඒකට රිප්ලයි එකක් දෙන්නම්.